මම ප්‍රෝටීන ගැන කතා කරන්න කැමතියි. ඒකේ තියෙන භයානකකමක් ගැන කතා කරන්න කැමතියි. ප්‍රෝටීන වල අපි දුවන පිටි කිරි වගේ නෙමෙයි, කියන්නේ කිරි ಜಾති වගේ නෙමෙයි, ප්‍රෝටීන ඝනත්වයෙන් වැඩි. එතකොට මේ ප්‍රෝටීන කොහෙන්ද පෙරන්න ඕන අන්තිමට? වකුගඩුවෙන් තමයි පෙරන්න ඕන. සාමාන්‍යයෙන් අපි පිටි කිරි බෙොද්දි ඒක ඝනකම නැහැ. ඒක බිව්වා වකුගඩුවෙන් පෙරුණ ඉවරයි. මේ ප්‍රෝටීන ඝනත්වයෙන් වැඩි. එතකොට මේවා ගිහිලා වකුගඩු උඩ හිටියම වකුගඩුවේ සිදුරු තියෙන ඒ සිදුරු වලින් පෙරුන්නේ නැති වුණාම සංඥාවක් යනවා මොළයට මේක පෙරුන්නේ නැහැ කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවෙත් කරන්නේ වකුගඩුව වැඩ කරනවා. වකුගඩු වැඩ කරනවා. නිකම් පෙරෙන්නේ නැහැ. වකුගඩු වැඩ කරනවා. එතකොට වැඩ කරවන්නේ කලින් වැඩ කරාට වඩා වේගෙන්. ඊට පස්සේ ඒකත් පෙරුන්නේ නැත්නම් තුන්වෙනි අවස්ථාවෙත් වකුගඩු ඉතාමත් වේගෙන් වැඩ කරනවා. එතකොට දිගින් දිගටම මේ සබ්ලිමන්ට් වර්ග මේ ඝනකම පිටි වර්ග කියන්නේ වේ ප්‍රෝටීන් එතකොට එක එක ප්‍රෝටීන් වර්ග තියෙන්නේ. මේවා දීර්ඝකාලීනව ගන්නවා නම් මේ වකුගඩුවේ සෛල ඩැමේජ් වෙනවමයි. ඒකට හේතුව වකුගඩුව නිදහසේ පෙරෙනවා නෙමෙයි, වකුගඩුව දැන් වෙහෙසක් ගන්නවා මේක පෙරන්න. ඉතින් වතුරත් හොඳට බොන්න ඕන. මොකද වකුගඩුව උඩ පෙරුන්නේ නැති වෙච්ච ගමන් වකුගඩුව මේක පෙරලම ඉවර කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ මේ මණ්ඩි වගේ තියෙන ඔක්කොම පෙරනවා. පෙරන්න වකුගඩුව කීප සැරයක් වැඩ කරනවා. ඔයගොල්ලෝ දන්නවද ඒක? ඔයගොල්ලෝ හිතන්නේ ප්‍රෝටීන අරගෙන ඇඟ හදාගත්තම හරි කියලා. මම ඒකයි කිව්වේ මේක පිටි වලට යනවට, ඒ කියන්නේ සබ්ලිමන්ට් වර්ග පිටි වර්ග මේ ක්‍රියේටින් විශේෂයෙන් මේ ෆ්‍රී වර්කවුට් වගේ දේවල්. මේවා නිෂ්පාදනය කරාට මේ වගේ ඇති වෙන ප්‍රතිඵල එන්නේ පස්සේ. ඒ කියන්නේ වකුගඩුව ඩැමේජ් වුණා කියන එක තමයි අන්තිමට වෛද්‍යවරයා කියන්නේ. වෛද්‍යවරයා කියන්නේ වගේ වකුගඩුව ඩැමේජ් වෙලා. මම බොන්නෙත් නැහැ, මම අරක්කු බොන්නෙත් නැහැ. කොහොමද වකුගඩුව ඩැමේජ් වුනේ? වකුගඩුව ඩැමේජ් වුණා. සබ්ලිමන්ට් බොන අයගේ වකුගඩු ඩැමේජ් වෙනවා. දීර්ඝ කාලීනව ගන්න අයගේ. මොකද විශේෂයෙන් වතුර බොන්න ඕන. වතුර බොන්න බිව්වොත් ටිකක් හරි මේක අපිට මේ පාලනයක් කරගන්න පුළුවන්. කොහොමද මේ ඝනකම දේවල් බිව්වම වකුගඩුව ඒක වැඩ කරනවා වේගෙ වැඩි. මේක පෙරා ගන්න ඕන. එතකොට ඔහොම දිගට ගියා වකුගඩුවට අන්තිමේදී වකුගඩු ෂේ වෙනවා කියලා දෙයක් තියෙනවා. දැන් හાર્ට් එක අවුරුදු ඒකනේ කියන්නේ අවුරුදු 35 දැන් නම් කියන 35 පැනනවා. ඉස්සර කිව්වා අවුරුදු 50ක් පැනනාට පස්සේ ව්‍යායාම කරන්න ඕන කියලා තමයි ඉස්සර කිව්වේ. දැන් කියනවා අවුරුදු 35 පැනනට පස්සේ විටමින් වර්ග ගන්න, ව්‍යායාම කරන්න. ඒක දැන් එන්න පේනවද? කාලේ එන්න ළඟට එනවා. ඊළඟට ගියා අවුරුදු 20 පැන්න ගමන් කරන්න කියලා. විටමින් වර්ග මම ගන්න කියන්නේ විටමින් ඉන්ධන වගේ ප්‍රභාවයක් විදිහට මේ වියදම් වෙනවා ශරීරේ. ඒ කියන්නේ ඒ හින්දා මල්ටි විටමින් එකක් ගන්න ව්‍යායාම කරන කෙනෙක්. මම නම් ඔය ෆ්‍රී වර්කවුට් ක්‍රියේටින් මේවා ගන්න